पाकिस्तान क्रिकेट ආයතනය කුසල් මෙන්ඩිස්ට එරෙහිව ක්‍රියාමාර්ග ගනී. කුසල් මෙන්ඩිස් වෙනුවට ලංකාවෙන් ක්‍රීඩකින් දෙපළක්. යම් හේකින් හෝ කුසල් මෙන්ඩිස් පාකිස්තාන් සුපර් ලීගය ප්‍රතික්ෂේප කර ඉන්දියන් ප්‍රීමියර් ලීගයට සහභාගී වුවහොත් ඔහුට නැවත කිසිදු දිනක පාකිස්තාන් සුපර් ලීගය ක්‍රීඩා කිරීමට නොලැබෙන බවයි පාකිස්තාන් ක්‍රිකට් මණ්ඩලය සඳහන් කර සිටේ. කෙසේ වෙතත් IPL හි ලැබී ඇති අවස්ථාව මගහැරියොත් ඔහුට නැවතත් ඉන්දියන් ප්‍රීමියර් ලීගයට සුදුසුකම් ලැබීමට තව විශාල කාලයක් ගත වන අතර සමහර විට නැවත එම වාසනාව නොලැබී යාමටද පුළුවනි. පාකිස්තාන් සුපර් ලීගය අතහැර පැමිණිය පසුවත් ඔහුට IPL හි දක්ෂතා අතර ඒමට නොහැකි වුවහොත් ලබන වසරේදී ක්‍රීඩක වෙන්දේසින්ද ඔහුව ප්‍රතික්ෂේප වන අතර දක්ෂතා අතරට ආපු පාකිස්තාන් සුපර් ලීගයද ඔහුට අහිමි වේ. අල්ලපු අතේ රැඳෙනවාද නැතිනම් තම ක්‍රීඩාදිවේ විශාලතම අභියෝගය අරන් එය ජය ගන්නවාද, එහෙමත් නැතිනම් අල්ලපු අතත් පායගසපු අතත් දෙකම නැති කර ගන්නවාද යන තීරණය ඇත්තේ කුසල් මෙන්ඩිස් සතුවයි. කෙසේ වෙතත් පාකිස්තාන් සුපර් ලීගයේ කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කළ කොටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමට මේ වන විට ඉවත් වූ ක්‍රීඩකින් වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් සහ අවිෂ්ක ප්‍රනාන්දු එකතු කරගෙන තිබෙනවා. ඉතින් කුසල් මෙන්ඩිස් කළ යුත්තේ කුමක්ද? ඔබේ අදහසුත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක දිගටම ඉන්න. ඔබට සුබ දවසක්.